ආයිබෝවන් මම මේ ඔබට පෙන්වන්න හදන්නේ එක්තරා පුදුම හිතන විදිහේ කාරණාවක්. මේ Netflix එකේ තියෙන කාටුන් එක. The Mitchell vs Mechanics. මම මේක පෙන්වන්න හදන්නේ මේ ෆිල්ම් එකේ භාෂා 90කින් මේ කාටුන් එක හඬ කවලා තියෙනවා. හරිද? මෙතන එක සටහන් වෙනවා. අපි බලමු මේ භාෂා 90 ලංකාවේ භාෂා ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව තියෙනවද කියලා. මේ තියෙන ඇරබික්, කැන්ටස්, ගොඩාක් භාෂා, චෙක්, ඩැනිෂ්, ඩෙන්මාර්කේ, ජර්මන්, ඒ ලෝකේ ප්‍රධාන භාෂා, පිලිපීන්, ෆින්ලන්ඩ්, තවත් නොදන්න භාෂා ගොඩක් තියෙනවා. Greek, Hebrew, Hindi, Hungarian, Icelandic, Indonesian, Indian, Italian, Japanese, Korean, Latvian, Lithuanian, Malay, China, Norwegian, Polish, Portuguese. එබාර මම ඔයගලන්ට පෙන්නන්න හදන්නේ මේ තියෙන භාෂා වල Slovak, Serbian, Spanish, Swedish, Thai, Turkish, Ukraine, Vietnamese, කෝ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව. ඇයි මෙච්චර අපේ කට්ටිය මේවෙන් ඈත් වෙලා ඉන්නේ? කෝ සිංහල භාෂාව ලෝකයේ තියෙන අප්‍රධාන භාෂාවලින් පවා මේ කාටුන් එකේ හඬ කැවීම සිදු කරලා තියෙනවා. කෝ මේ සක්රු සෙට් එකේ තියෙන්නේ මොනවද? සක්රු සෙට් එකේ සර්බියන් තියෙනවා, ස්ලෝවැක් තියෙනවා, ස්ලෝවේනියන් තියෙනවා, ස්පැනිෂ් තියෙනවා, ස්වීඩිෂ් තියෙනවා. ඔන්න අපේ රටේ ශ්‍රී ලංකා සිංහල කියන භාෂාව මේකේ අඩංගු වෙලා නැහැ. මේ ලෝකේ අප්‍රධාන භාෂා රාශියක් මේ ෆිල්ම් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා Netflix වල. කෝ අපේ ශ්‍රී ලංකාවේ සිංහල, කෝ අපේ දීලා තියෙන භාෂා දැනුම ලෝකේ මේ අපේ මේ තාක්ෂණික ශිල්පීන් මේ අය කියා ගන්නා පිරිස් ඉන්න ඕනතර කෝ මේකට සබ්ටයිටල් එකක් දීලා තියෙනවද? ඇයි මෙහෙම දෙන්න බැරි? මොකද්ද අපි ලෝකේ අද ඉන්න තැන? ඔන්න බලන්න හැටි. Netflix වලට මේ කාටුන් එකට සිංහල නෑ ඇඩ් වෙලා. මේවා ලොකු ප්‍රශ්න. මේවා ඉතින් අපේ රට ඉන්න තැන ගැන